මුලින්ම තමන්ගේ ගමන බිඳුවෙන් පටන් අරන් අන්තිමේදී සස්කේගේ පුහුණුවත් පූර්ණ ඔට්සුකීජානත් එක්ක දැන් බොරුටෝ ඉන්නේ නරුටෝටත් එහා ගිය මට්ටමකද යාළුවනේ අද අපි කතා කරන්න හදන්නේ බොරුටෝ උසුමාකිගේ අද්විතීය බලයන් කිහිපයක් ගැන. එහෙනම් ඉතින් දැන්ම වීඩියෝ එක සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් වැඩි කතා නැතුව අපි යන් වීඩියෝ එකට. යාළුවනේ අපේ ලිස්ට් එකේ පළවෙනි එක තමයි උසුයිකෝ රසෙන්ගන් කියන්නේ. මේ බොරුටෝ සතු ප්‍රධානතම සහ ප්‍රබලම ආයුධය තමයි මේ උසුයිකෝ රසෙන්ගන් කියන්නේ. ඉතින් යාළුවනේ මේක සාමාන්‍ය රසෙන්ගන් එකක් නෙමෙයි. බොරුටෝ මෙතනදී යූස් කරලා තියෙන්නේ පෘථිවියේ භ්‍රමණ ශක්තිය. මේ පෘථිවියේ භ්‍රමණ ශක්තිය තමන්ගේ ශරීරයට අවශෝෂණය කරගන්නවා. ඊට පස්සේ සතුරකට මේ පහර වැදුනොත් පෘථිවිය කැරකෙන වේගයට සමාන කම්පනයක් ඔහුගේ සිරුර තුළ දිගින් දිගටම සිද්ධ වෙනවා. සතුරාට සිහිය නැති වෙනකම් හෝ මිය යනකම්ම මේ කැරකෙන්න නතර වෙන්නේ නැහැ. මේක ඇත්තටම දේවමය ප්‍රහාරයක්. යාළුවනේ අපි ඊළඟට කතා කරන්න හදන්නේ බොරුටට මොමසිගේ ඔට්සුකිගේ ලැබුණු කර්මශීලයක් ගැන. ඉතින් මේ කර්මශීලයක හින්දා බොරුටට පූර්ණ ඔට්සුකී පරිණාමය ලබන්න පුළුවන් විතරක් නෙමෙයි කිසිම ආධාරකයකින් තොරව අහසේ පියාඹන්නත් පුළුවන්. ඒ විතරක් නෙමෙයි යාළුවනේ මෙයාගේ චක්‍ර සංගවා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් යාළුවනේ මේ කර්මශීලයක් ගැන වැඩි විස්තර ඕන නම් අනිවාර්යෙන් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න මම ඒක ගැන වීඩියෝ එකක් අරන් එන්නම්. යාළුවනේ ඊළඟ එක තමයි පියාසර කරන රයිජින් තාක්ෂණය. ඉතින් යාළුවනේ ඔයාලා දන්න භාෂාවෙන් කිව්වොත් මේ තමයි ටෙලිපොටේෂන් යුත්සුව. ඉතින් යාළුවනේ බොරුටෝ මේක වැඩි දියුණු කරලා භාවිතා කරා. ඉතින් යාළුවනේ බොරුටෝ මේක ටොබිරාම සෙන්දුරත් වඩා හොඳට සහ නමික සිමිරටටත් වඩා හොඳට ප්‍රගුණ කරලා තියෙනවා කියලා අපිට බලා ගන්න පුළුවන්. ඒකට හේතුව තමයි මෙයා අර දින්නට වඩා වේගෙන් ටෙලිපොටේට් වෙනවා විතරක් නෙමෙයි වෙනත් ග්‍රහලෝක වලට මේ වගේ යූස් කරලා ටෙලිපොටේට් වෙනවා. යාළුවනේ අපි ඊළඟට කතා කරන්න හදන්නේ බොරුටෝගේ ඩෝජුත්සු බලය ගැන. මේ ඩෝජුත්සු කියන්නේ දෘෂ්ටි බලයන් වලට. ඉතින් යාළුවනේ මේ අපිට දැක බලා ගන්න පුළුවන් වෙන විදිහට බොරුටෝට තියෙන්නේ ජෝගාන් ඇහක්. මේ ජෝගාන් කියන්නේ ඔට්සුකි වංශයේ තියෙන අඳුරු ඇහක් වගේම මේ ඇහැ හැදිලා තියෙන්නේ බියාකුගන් පරිණාමය වෙලා. ඉතින් යාළුවනේ බොරුටෝට මේ ඇහැ ලැබුණ හැටි ගැන නම් එක එක කතා තියෙනවා. ගොඩක් දෙනෙක් පිළිගන්න මතය තමයි මේක හිනාටගෙන් ලැබුණා කියලා. ඉතින් යාළුවනේ මේකේ පවර්ස් තමයි චක්‍රධාරා දැකීම, වෙනත් මානයන්ගෙන් එන ප්‍රහාර හඳුනා ගැනීම සහ නෙගටිව් චක්‍ර හඳුනා ගැනීම. ඉතින් යාළුවනේ මේ ගැන වැඩි විස්තර ඕන නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මම මේ ගැන වැඩි විස්තර අරන් එන්නම්. යාළුවනේ අද වීඩියෝ එක කොහොමද? හොඳයි නම් අනිවාර්යෙන් ලයික් එකක් දාන්න. සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් ඉතින් ආය අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.